සුබ දවසක්. අද මැදිරියට බොහොම කාර්යබහුල වුණත් අපේ ඊතා දක්ෂ දේශීය පාරම්පරික වෙද මහත්තයෙක් ඇවිත් ඉන්නවා. ඒ වෙද මහත්තයා තමයි කළුබණ්ඩා වෙද මහත්මයා. ආයිබෝවන් ඔබතුමාට. බුදුසරණයි ඔබතුමාලා ජයසිරි මහතුරුන් පුට ලැබේවා. ඇත්තටම කියනවා නම් අද අපි කතා කරන මාතෘකාව වෙද මහත්මයා ඇදුම රෝගය. විශාල තරුණ පිරිසක් එනවා පාසල් දරුවෝ පවා මේ ඇදුම රෝගයට ගොදුරු වෙලා අපිට මේ ඔබතුමාගේ සායනවලට එන මේ ඇදුම රෝගීන් කොහොමද ඔබතුමා ඉක්මනට සුවපත් කරන්න තරුණ පාසල්වල දරුවෝ වෙන්න පුළුවන් වැඩිහිටි මහලු අය වෙන්න පුළුවන් කොහොමද මේක සුවපත් කරන්නේ ඒ කරන ඉතින් ඕක නම් කියන්න වෙන්නේ ලෙඩෙක් ළඟ තමයි. මොකද ලෙඩෙක් ආවට පස්සේ තමයි බලලා කියන්න වෙන්නේ. මොකද ලෙඩෙක් බලන්න ඕනේ. ලෙඩෙක් බලන්නේ නැතුව තීරණය කරන්න නමුත් අපි මේ සාකච්ඡා හැදෙන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ. අපි නමුත් මේ වැඩසටහන සාකච්ඡා කරන නිසා ලෙඩුන්ව සමහර ලෙඩු කැමතිත් නෑනේ. තමන්ව පෙන්නනවා. නමුත් අපි මේ වැඩසටහනේදී කියන්නේ මේ ස්ථානෙට ඇවිත් ඒ ඇදුම රෝගීන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වෙද මහත්තයා මුණ ගැහෙන්න පුළුවන් පහළ තියෙන දුරකථනයට කතා කරලා දිනයක් වෙන වෙලාවක් වෙන් කළ යුතු විදිහ. එතකොට මේ ඇදුම රෝගීන් නොඑක් තරහතිනකොට වයස භේදයෙන් තොරව එනවනේ. මේ අය එනකොටත් එන්නේ සායනටත් එන්නේත් බොහොම හති දාගෙන අමාරුවෙන් එයාගේ හිතවත් කෙනෙක් එක්ක. එතකොට මේ අය වාඩි කරලා සංසුන් කරලාද වෙදකම් කරන්නේ කොහොමද ඔබතුගේ ක්‍රමවේදය? ඒ කියන්නේ මංගාට ආපු ගාම කලණියුනේ එන්න බෑනේ. ටිකක් වෙලා යන්න ඕනේ. යන්න ඕනේ පොත්පත්වල ලියලා කළා කාර්යය. ඒ එනකොට ටිකක් වෙලා යනවා. එතකොට ඒ ලෙඩාට දැක්කම එතකොට කවියකුත් කියලාද පටන් ගන්නේ සමහර අවස්ථා. එක කෙනාට විහිළුවක් කියනවා, තව කතහන්දරයක් කියනවා, පැරණි ජාතක කතාවක් කියනවා, රජ කතාවක් කියනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ වෙද මහත්මයා මේ වැඩේ කරගෙන යන්නේ. අපි උදාහරණයක් කිව්වොත් අපිට මේ වෙද මහත්මයාව මුණ ගැසන්න පුළුවන් අවස්ථා තිබුණත් බොහොම කාර්යබහුල චරිතයක්. ඇත්ත කියන්න එපයිනේ. තවත් ගෙදර වැඩ තියෙනවා කාර්යබහුලත්වයේ උඩ. ඇත්තටම කියනවා නම් මේ වෙද මහත්තයා ලොකු සම්පතක් රටට. අපි විශේෂයෙන්ම අපේ ජාතික වැඩපිළිවෙලක් තියෙනවා ග්‍රේබ්‍රියල් ගුණවර්ධන අනුස්මරණ සෙත්සඳ සුව මැදුර හරහා සියලුම මේ දේශීය වෛද්‍යවරු සුරැකීමේ ව්‍යාපෘතියකුත් ඒ වගේම පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචි වෛද්‍යවරු ඒගොල්ලන්ගේ වෛද්‍ය උපදෙස් සෑම දෙයක්ම අපි අනුගමනය කරමින් කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ මේ ස්ථානයත් රැකගෙන ඒ පරණ මුතුන් මිත්තන්වත් රැකගෙන අපේ මූලික අරමුණක් තියෙනවා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දේශීය වෙදකම නැවතත් මේ රටේ මේක නැති වුණා. මේ අමාත්‍යාංශය පිහිටවන්න මෙතුමා එනකොටත් කිව්වේ අපිට මොන ක්‍රමයකින් හරි මේ ජනමාධ්‍යෙන් හරි අපි කතා කළා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් නැවතත් ඇති කරන්න නේද? ඒක නම් ලොකුම හොඳයි. ලොකු කළුබණ්ඩ වෙද මහත්මයාත් මූලිකත්වයේ අරගෙන අපේ ආයතනත් තවත් වෙද මහත්තුරු රටේ නම් ගිය දේශීය වෙද මහත්තුරු පාරම්පරික අරගෙන තමයි මේක අපි පිහිටවන්න සහයෝගය අරගෙන තමයි මේක රජයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම කියනවා නම් මම හිතනවා ගොඩක් දුරට මේක නියාමනය කරයි කියලා මේ පැවති රජය දැන් පවතින රජය. මෙහෙමයි ඉතින් මේ රජය කියන්නේ දැන් ජනාධිපතිතුමා ගැන කියමුකෝ. අපි ජනාධිපති පක්ෂ කතාව නෙවෙයි. ජනාධිපතිතුමා තමුත්තේගමනේ. තමුත්තේගමනේ. අනුරාධපුර නල්ලමුදාව මාවතෑව තිඹිරියාව කියන එක ගැන දෙවියෝ ගැනත් දන්නවා වේද මහතුරු ගැනත් දන්නවා. හොඳට දන්නවා. ඒකට ජනාධිපතිතුමා මාවතෑව කියන ගමේ හිටපු මිනිස්සු. අපේ ගමේ. අපේ ඒක තමයි. ඒක හොඳ වේද මහතුරු හිටියා. ඒ වෙද මහතුරුන්ගේ දුවලා ගාපු කොණ්ඩේ බිම ගෑවෙනවා. සද්දවසක් මේ ඉසතෙල් බැන්ද බොන්ර පිලක් මෙන්න කෙස් බබලා චන්ද්‍රාකාන්තිය. ඉතින් එහෙම වෙදකම තිබ්බහම එතුමා දැනගන්න ඕන මේ වෙදකම නගා සිටවන්න. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ රජෙක් රටේ වුණාම එතුමා දැනගන්න ඕන ඔය එක මැට්ටෙක්වත් කෑ ගහන්නේ කුසි කර්මේ ඔක්කොම තියෙන මේ වෙදකමේ. ඇත්තටම කියන ඉතා වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කරා. ඇත්තම රටේ ජනාධිපතිතුමා පවා ආන්ද්‍ර කුමාර සහෝදරයත් ඉන්නේ තමුත්තේගම. එතුමා ඇත්තටම කියනවා නම් අපි මම දන්නවා නල්ලමුදාවේ කියලා මම දන්නවා. අනිවාර්යයෙන්ම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම එහෙම කරයි කියලා තව බලාපොරොත්තු වෙනොත් නෑ අපි බලාපොරොත්තු වෙනවා අනිත් රජයවල් වලටත් කරගන්න බැරි වුණානේ. නමුත් අපි මේ රජයේ විශාල වැඩ කටයුත්තක් කරමින් නියාමනය කරමින් යනවා. අපි ඒ ගැන කතා කරමු පසුව. අපි දැන් මේ වෙද මහත්මයාගේ විස්තරත් එක්ක බැලුවම වෙද මහත්මයා දැන් මේ ඇදුම රෝගීන් එන පිරිසට ඒ අයට දෙන උපදෙස් මොනවාද මේ ආහාර රටාව ගැන ඒ ඔක්කොම ඒ ඇදුම රෝගීන් තියෙන රෝගීන් කොහොමද ආහාර පිළියෙල කරගන්නේ සීතල ආහාර හොඳද අගුණද රැට නාන්න හොඳද සීතල වතුරෙන් දොදලා බෑ හොඳ නෑ සර් කියන්නේ ඉස්සල්ලාම හොඳ නෑ
ඒකට මේ ඉස්සල්ලාම මේ හදලා තියෙන්නේ සීතලෙන්මනේ. ඒ නිසා කරන්න ඕනේ කොහොමද? ඒක ඉතින් මේ මං ලෙඩා දැක්කම ඒ ලෙඩා අනුව තමයි වෛද්‍ය මහත්තයා තීරණය කරන්නේ. ඒකගේ වයස භේදය බලනවා. ඒ ලෙඩේට කොච්චර කාලයක්ද ගත වෙලා තියෙන්නේ මේකට තවම සුවයක් නෑ. මේක හිතමුකෝ මේක ගත්තාම මේක හදලා තියෙන්නේ මැටියෙන්ද හිදියෙන්ද පිත්තෙන්ද කියන එක දකින්න ඕනේ. අනිවාර්යයෙන් කියන්න බෑ. නමුත් අපි මෙතන සාකච්ඡාවට යොදාගත්තා මේ පේෂන්ට්ස්ලා එන්නම වැඩි වෙනවා සායන වලට ලංකාවේ නන්දෙසින් එනවා. අනිත් ඒ සායන වලට සම්බන්ධ වෙද මහත්තුරු නිසා මේ ගැන අපිට කියීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා. ඇත්තටම කියනවා නම් ලොකු සම්පතක් කළුබණ්ඩ වෙද මහත්මයා. එතකොට මේ වෙද මහත්මයාගේ ගොඩාක්ම වෛද්‍ය උපදෙස් සෑම දෙයක්ම තමන්ගේ දේශීය වට්ටෝරු වලින් සහ දේශීය ගස්වැල් පොතු ඒවා ගෙන කසාය වර්ග හදලා ඒ වෙලාවට ඒ ස්ථානයට ආවම සියලුම දේ මෙතුමාගේ අද්දකින් තමයි වෙන්නේ. උදව් උපකාරයට වැඩ කරන අය ඒ ඉගෙන ගන්න දරුවෝ පවා සහයෝගය දෙනවා. අපි මේක කියන්න එපෙයිනේ ලංකාවේ විශාලම අධ්‍යාපන ආයතනයක් එක්ක සම්බන්ධයි සෙස්සඳ වෛකල්පිත ඇකඩමික මේක පානදුරේ තියෙන විශේෂයෙන්ම මේ ග්‍රේබ්‍රියල් ගුණවර්ධන අනුස්මරණ ස්පිරිතාලේ කියන්නේ දේශීය පාරම්පරික රෝල හරහා රටට ජාතියට විශාල සේවාවක් සපේන ආයතනයක් මුදල් හොයන ආයතනයක් නොව ඇත්තටම කියනවා නම් විශාල සත්කාරයක් ඉගෙන ගන්න මතු පරම්පරාවේ දරුවන්ට සම්ප්‍රේෂණය කිරීමේ අරමුණෙන් සහ ඉගැන්වීමේ කටයුතු වලට සම්බන්ධ ආයතනයක්. ඒ වගේම හොස්පිටල් එකක්. අපි ඒකට කියනවනේ අර ශික්ෂණ රෝවල් තියෙන්නේ කරාපිටිය වගේ ඒ වගේ මේක දේශීය රෝවලක්. ඒ තත්ත්වේ මුතු මිත්ත හිටපු පාරම්පරික වෛද්‍යවරයා ලංකාවට ආයුර්වේදයේ ගෙනාපු ග්‍රේබ්‍රියල් ගුණවර්ධන ශ්‍රීමතානන්ගේ ඒ ශ්‍රීමතානන් නිසා හැබැයි මේ එන අයට මගෙන් උපදෙස් අරගෙන ඒ කෑමම කන්න ඕන. ඉදිරියේ ලෙඩ නොවෙන්න. ඉදිරියේ ලෙඩ හැදෙන්නේ නැති වෙන්න. වෙද මහතුන් ළඟට යන්න, දෙයියෝ ළඟට යන්න නැති වෙන්න, දොස්තර ළඟට යන්න නැති වෙන්න නම් ඒ ගුණවර්ධන මැතිතුමාට මේ අනුස්මරණය වීම සඳහා මේ මම කියන දේශීය ආහාර ප්‍රධානම ගන්න ඕනේ. ඇත්තටම කියනවා නම් ඊටාම වටිනවා. වටිනවා ඒක. ඇත්තටම කියනවා නම් ඒ මෙතුමා ළඟටත් ඊට පස්සේ එන්නේ නෑ. ඒ හොඳ වෙලා කියන කෙනා. ඒ දින වකවානුව මෙතුමා වේලාසින්ම කියලානේ නියාමනය කරන්නේ. මෙන්න මේ ලෙඩේට මෙච්චර කාලයක් යනවා වැඩි ඇදගන්නේ නේද? මාස දෙකයි දින 60යි. දේශීය මාස දෙකෙන් දින 60යි. දින 60යි. දින 60කට වැඩි කොහොමත් කරන්න පුළුවන් ද බැරිද කියලා හරි කියනවා. අන්නේ ඒ හැකියාව තියෙනවා. ගෙන්නගෙන සල්ලි නට්ටම් වෙනකන් එහෙම ව්‍යාපාරයක් හැබැයි සතියේ බලන්න ඕනේ කිව්වා. අනේ කිව්වම මොකද වෙදා තමයි තීරණය කරන්නේ. වෙද මහත්තයා තමයි ඒ ලෙඩාගේ රෝගේ නිర్ణය කරන්නේ. නිකන් නෙමෙයි නාඩි බලලා එයත් එක්ක කතා බහ කරලා ඒ රෝගය නැවතත් විනිශ්චය කරලා තමයි තීරණය කරන්නේ. දැන් අපි කතාවේදී මෙතන recording.lk ආයතනයට ඇවිල්ලා අපි ප්‍රකාශ කරනවා. නමුත් මේක වෙළඳ ව්‍යාපාරයක් නෙමෙයි. රටේ පුරවැසියන් සියලු දෙනාටම මේ රෝග වලින් අත් විඳින්න ඕනේ. මිනිස්සු නිරෝගී ජාතියක් වෙන්න ඕනේ. ආරෝග්‍ය පරමාලාභ උතුම්ම සම්පත නිරෝගීකමයි. තව තියෙන ගොඩක් කියන්න. වෙදකමේ කියන්න මේ එකම ලෙඩෙක් ආවෝ ලෙඩට කියන්න පුළුවන්. වෙදකම හරියට වෙද මහත්තයෙක් නොකියන නිසා තමයි මේ ලෙඩු ඉන්නේ. නැත්තම් ලෙඩු නෑ. ඒක තමන්ගේ ශරීරයේ ජීවත් වීම, ශරීරයේ රටාව, එතකොට තමන්ගේ කායික සත්‍ය, මානසික සත්‍ය, තමන්ගේ පෞල් ජීවිතයේ ඒ හැම දෙයක්ම දේශීය ආහාර වේල නේද? තමන් කන ආහාර වේල වස විස කන්නේ ඒ හැමදේම මේ වෙදකමයි මොකුත් ඕනේ නෑ. සුරක්ෂිත වෙන විදියට තමයි මෙතුමාගේ යන ක්‍රියාමාර්ගය මෙතුමා මේ ඔක්කොම මං කියනවා. අනිවාර්යයෙන්ම හම්බ වෙන්නේ එන අය අනිවාර්යයෙන්ම බුලත් අතක් අරගෙන එන්න අමතක කරන්න එපා. බුලත් අතක් තිබ්බොත් තමයි හාල් ගරන්න ඕන, මිරිස් අඹරන්න ඕන. අපේ හෙලෙව දීලා තියෙන එක දවසට 3 සැරේ මිරිස් අඹරනවා. මේ අත වැඩ ඒක ව්‍යායාමයක්. මේක ව්‍යායාමයක්. මේක මොකද? ආයිත් නෑ කැල්සියම් තැම්පත් වුණා, අරව තැම්පත් වුණා, මේව තැම්පත් වුණා නේ. හාල් ගන්නවා දවසට 3 සැරයක් නේ. පිටි කොටනවා, හාල් කොටනවා නේද? කොටනවා. ඒක තමයි කියන්නේ. ඒක වතුර ඉනේ ගාවෙන ගියා. කියන්න පුළුවන් මට. මට ආවොත් මට කියන්න පුළුවන්. මේ ඉනේ ගහපේ ප්‍රතිඵලය දැන් තියෙනවා. ඇයි වතුර කලේ අපේ ඉනේ ගහගෙන ගියේ? ඒකේ ප්‍රතිඵල තියෙනවා මම කියන්නම්. ඔව් උකුල පවා ලස්සනට හැදෙනවා. දැන් කාන්තාවේ නිකන් දැන් ගෑණියක් නෑ ඉන්නේ යක්ෂණියක්. දැක්කොත් රැයට දැක්කොත් බය වෙනවා. ගෑණියක් නෙවෙයි ලස්සනට මෙහෙම මං කවියනුත් අපහාස කරන්න කියනව නෙවෙයි මේ. අපහාසයක් නෙවෙයි ඇත්ත කතාව. ඒක වෙද මහත්තයෙක් නැති හින්දා වෙද මහතුරු කියන්නේ නෑනේ දැන්. රැයට නිදා ගන්නකොට උණු වතුර බීලා බඩට රෙද්දක් අද ගන්න ඕනේ. අපේ හෙළ වෙදක මේ තියෙන. එයි මොකද ප්‍රතිපලයි කියන්නම්. අද දුක් විඳිනවා
අරකට හොයලා මේකට හොයලා. ලින්දකින් වතුර බාල්දියකින් අදගන්න ලින් නෑ ලින් තියෙන ලින්දුත් වහන කාලේ මේ වහනවනේ. වහනවා ලින් වහනවද මොන හැබැයි තරම් මම ඔවා කියනවා බයිනවා. ඔවා කෙරුවොත් නැත්නම් බයිනවා. ඉතින් අපේ තරහ වෙන්න එපා බයිනවා. ඔව් අපි පොඩුවන් තරම් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙන දේශීය වෙදකම රැක ගන්නවා කිව්වට විතරක් නෑ අවට පසුතලේ පවා ආරක්ෂා කරනවා ගෙදර තියෙන ලිඳ වහාම වහලා තියෙනවා නැවතත් ස්ථාපිත කරන්න අනිවාර්යයෙන්ම රජයට බයින්නේ රජයට ආයතන වලට බැලලා වැඩිලා අපි විසින්ම තමයි මේක වරසගන්නේ අපි විසින්ම ආරක්ෂා කරගත්තොත් මතු පරපුරට මේ දේශීය පාරම්පරික වෙදකම නැති නහස්ති නොකර ඊළඟ පරම්පරාවට දායද කරන්න පුළුවන් අපි දෙන්න ඕන ඊළඟ පරම්පරාවට හොඳ දෙයක්. හොඳ දෙයක් මේක ප්‍රමාද නොකොට දැන් දැනෙන්න අනිවාර්යෙන්ම අය කොරස්ටෝල් නෑ දිය වැඩියා නෑ අරක නෑ මේක නෑ වැඩි වෙන්නේ නෑ මොකද වැඩි වෙන්නේ නෑ අපිට. ඇත්තටම කියනවා මේ අදිම රෝගීන්ට මේ හතිය කඩා ගන්න වෙද මහත්මයා මේ හතිය හරි ප්‍රශ්නයක් මේ හතිය කඩා ගන්න ක්‍රමවේදී ෂණිකව කොහොමද කරගන්නේ? ශනික නම් බෑ. ශනික බෑ. ඒ කියන්නේ මල් ළඟට ආවහම මම නිවාරණය කළා ලෙඩේ. මෙයාට මේ කරන්න ඕන දේ මං කියනවා. එතකොට බොන කසාය වර්ගයක් දෙනවද? දෙනවා. අනිවාර්යයෙන්ම. සමහරක් දෙනවා ආසයි නැත්නම් සුළු බෙහෙතක් කියනවා. ඔව්. ඒ නිසා ලොකු අමාරුවක් නෑ. වැඩි අරිෂ්ට දෙන්නේ නැහැ දැන් ඒක තමයි වැඩි ගොඩාක් කට්ටිය බය වෙනවා මේ අරිෂ්ට පොල අපේ මේවා අරව නරක් වෙනවා මේවා නරක් වෙනවා. ඉතින් මෙහෙම මතයක් දරන්න එපා. ඒ අරිෂ්ට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ ලෙඩාගේ ස්වභාවය ලෙඩේ ස්වභාවය අනුව. හදන්නේ අපේ මහත්තයා හෙළ වෙදක මේ අරිෂ්ට නෑ. අරිෂ්ට නෑ හෙළ වෙදක මේ ඔන්න හොඳම තේරෙන්නේ උදාහරණය. නෑ දුව. බස්න පහයි තියෙන්නේ. බස්න පහයි. විදුලි උල්ලෝගම් බස්න නවරත්න බස්නේ කලු කුමාර බස්නේ. ඒවා තමයි බස්න පහයි තියෙන්නේ. දේශීය පාරම්පරික වෙදකම. එතකොට ඔය 60ක් නෑ. කල්ක දෙකයි තියෙන්නේ. ගුලි පහයි තියෙන්නේ. මං කියන්නම්. චූර්ණ දෙකයි තියෙන්නේ. මේ වැඩිය නෑ. අපේ අත්තා මුත්තලා දැන් මෙතුමාගේ තාත්තා උඩක් ඉබදන මේ ගුලිය බීපිය. කොරස්ටෝල් බීපිය. තොට උන මේක බීපිය. බඩේ අමාරු අනේ වේද මාමා. මේක බීපිය. අත කවියකින් ඕක කියන්න. අවියකුත් මට කිව්ව හැකි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ එහෙමයි මේ ගොඩාක් නෑ. මේ අපේ වෙදක පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. කොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. චූර්ණ වර්ග තිබුණා නේද? චූර්ණ වර්ග ගුලි වර්ග තිබුණා අපේ කේ නේද දේශීය පාරම්පරික චූර්ණ තිබුණා. චූර්ණ තිබුණා. දැන් බඩේ ඇත්තටම කියනවා නම් මෙතුමා දැන් මේ මාතෘකාවට ආපු නිසා බඩේ අමාරු ගත්තත් මේ මොකද මේ කැම රටාවේ අවුලක්ද තියෙන්නේ හරියට බඩේ අමාරු. කැම රටාවේ කියන්නේ ඒ ගෙදරක පවුලක් ගත්තොත් සුමානෙට කෙනෙකුට බඩේ අමාරුවක් අපේ වෙනවා. මේ අපේ කැම රටාවේ තිබ්බා දුව හොදි වර්ග පහක්. හොදි වර්ග පහක්. දෙයි හොදි, ඇඹුල් හොදි, බිලින් හොදි, අඹ හොදි. මේ හදලා තිබෙ මොකද? අපිට මේ හොදි කෑම රුචි ඇති වෙනවා. සා හොතර ලැට් යනවා. කෑම කන්න රසයකුත් ඇති වෙනවා. හැමදාම බොන්න කන්න කියන්නේ මේක. ඒ කියන්නේ අපිට හොතර මට ඒක කියන්න පෙන්නන්න පුළුවන්. හොතර ඉඳගත්තාම අල්ලන්න ඕනේ නැහැ. කෙඳිරි ගන්න ඕනේ නැහැ. අර බඩවැලේ තියෙන ජරාව පිස් ගාලා විසික්කා කරනවා. හිටින්නේ නැහැ. ඇත්තටම දැන් බැලුවොත් අඹ මාළුවක් ගත්තොත් හැමදාම බත් එකට 300ට පස්තාවදී අඹ මාළු. එහෙම ක්‍රමයක් නෙමෙයි මේ කියන්නේ. සතියකට එක දවස් අඹ දුව. ඒකේ කතාවක් තියෙනවා කියලා කොස් ගහක කොස් කාලා අඹ ගෙඩියක් මුලකින් පයින්නලු. මුලේ අඹ මුල උඩින් යන්න කියලා විදිහගෙන. මුලක් උඩින් පයින්නලු. අඹ කොස් ගහක කොස් කාලා අඹ මුලක් උඩින් පයින්නලු. කියන්නේ ඒ තරම් දිරවනවා. ඒ අඹ මේව හැමදාම කෑවොත් කොහොම තියෙයිද? කොහොම තියෙයිද? ඒක අපි සතියේ සැරයක් අඹ මාළුවක් අඹ හොදි. මං දුවර කිව්වනේ. සතියේ සැරේ අඹ හොදි කෑවේ. කියන්නේ කෑම රුචි ඇති වෙන්න. අපි අමි ජරාව කාපුවා මේ බඩේ තියෙනනම් එව්වා හොඳට කලච්චම් වෙලා විසික්කා කරන්න. තමයි අපි පාවිච්චි කරන්නේ. ඇත්තටම කියනවා නම් අද මැදිරියට බොහොම කාර්යබහුල වුණත් ඒක තමයි වෙද මහත්මයා කළුබණ්ඩ වෙද මහත්තයා ඇවිල්ලා හොඳ ප්‍රකාශනයක් සහ හොඳ උපදේශනයක් ලබා දුන්නේ. ඒ වගේම recording.lk නාලිකාව බලන සෑම උත්තරෙම බෙල් බටන් එක ඔබලා subscribe කරන්න අමතක කරන්න බෑ. මොකද මේකට වැඩිය හොඳ උපදේශන අපි හැදුවේ මොකටද? අපේ ගෙදර හුංසල්පත්. ඒ කියන්නේ හාල් ඉතුරු කැඩිච්ච අපේ අත්තම්මලා හුංසල්පත් තියෙන හුංසල්පත් හැදුවේ මොකද? හුංසල්පත් අපි සතිය සැරයක් කෑ අඹ හොදිත් එක්ක. හැබැයි හුංසල් අඹ හොදි. අඹ නෙමෙයි අඹ හොදි හදලා හුංසල්පත් කෑවම අපේ බඩවැලේ දුව ඔය ජරාව මෙතනින් පිටත් වුණාම දැන් යන්නේ බෙටිනේ. කියන්නේ යන්නේ නැහැ දිය කළා. ඒ මල පහ කරලා යන්නේ නැහැ. මට සිංහල භාෂාවේ නෙමෙයි මේක කියන්න වෙන්නේ. ඒ කියන්නේ මොකද අපි කන්නේ එක්කම බැදුන්නේ කන්නේ. හොදි කන්නේ කියන්නේ කලවම් වෙන්නේ. දාන මෙහෙම දාන ඔක්කොම ගෙඩි වගේ දාලා කිරිමැටි දාලා හිර වෙලා තියෙන්නේ. කැරෙන්නේ අපි හොදි කෑවේ හුණුසල්පත් එක්ක හොදි කෑවහම මේක කලවම් වෙන බඩ ඇතුලේ කැලෙත් වෙනවා. අනිත් අන්තර්ගතය තමයි අක්මා යන්ත්‍රය කියන යන්ත්‍රය හොඳට වැඩ කරන්න ඕනේ. හොඳට කැරකෙන්න තමයි මේ භාෂාවෙන් කියන්නේ. හොඳට කැරකෙන්න
අර කැරක් කැරකි අර බටේ යනකොට බටේ කැරකරන්නේ හුන්සල් බත් වල කප්පිනේ. කප්පි වැදෙච්ච ගමන් අර බටේ ඇතුලේ තියෙන මලකඩ කියන්නේ ඔය කොලෙස්ටරෝල් ඒ කියන්නේ ජරාව හිතේ තියෙනවා කැපෙනවා. කැපි කැපි තමයි යන්නේ. ඇත්තටම හිතා. හැබැයි එතකොට මල බද්ද නැහැ. මල බද්දයක් මූලක් ගින්න හැදෙන්නේ නැහැ. ඔන්න ප්‍රශ්නේ. දේශියයි. අනිවාර්යයෙන්ම. හුන්සල් බත් කාලා අඹ හොදිත් එක හුන්සල් බත් දවස් 7ක් කෑවා නම් මෙතෙක් ගාට යන්න ඕනේ නැහැ මට මූලක් ගින්න කියලා. ලේන්නේ. ඇයි බිබිලි හිටින්නේ නැහැ. බිබිලි හිටින්නේ නැහැ නේ. අපලා යනවානේ. අනිවාර්යයෙන්ම අපි නැවත ඔක තමයි අපේ හෙලපෙතකම තියෙන්නේ. හැබැයි අමාරුයි දරුණුයි. වැඩේ ප්‍රශ්නේ අමාරුයි. මගෙන් බැනුම් අහන්න නැතුව හුන්සල් බත් ටික කන්න අය මුකුත් වෙන්නේ නැහැ. මූලක් ගින්න නැහැ. අනිවාර්ය මූලක් ගින්න රෝගයටත් ඉතා වටිනා උපදේශනයක්. අපිට අද කාර්ය බහුලුණත් මැදිරියට ඇවිල්ලා කළු බණ්ඩාර වෙද කියන්න බෑ ඔබ මම ආනින්ද මම කියන්නම් ඔය වැඩි ඉතා වටිනා උපදේශන දෙන අපි නැවතත් මෙවැනිම ගැඹුරු වැඩසටහනකින් ඔබතුමත් එක්ක හම්බෙලා සාකච්ඡා කරමු. හොඳ උපදේශන සේවා ලබා දෙමු. ඔබතුමාට තුනුරුවන් සරණයි. ජයසිරි මහතුරුන් පිටේ මගේ අත්තමුතරත් මේ පිටයි තවත් මට එකක් කියන්න තියෙනවා. මොකද මම මේ තත්ත්වයට ගෙන ආවේ මාරියෝ සංවිධානයේ හිටපු සභාපතියා මේ එයා තමයි මම මෙතනට ගෙන ආවේ බුද්ධික කියලා. බුද්ධික මහත්මයා තමයි මම මෙතනට ගෙන ආවේ වෙද මහත්තයෙක් කියලා. ඒ වගේම මාරාවිල අසංග කියන පුද්ගලයා තමයි මම වෙද මහත්තයෙක් කියලා රටක මට ලියාපදිංචියක් තිබ්බේ නැහැ. මම මෙච්චර දන්නේ නැහැ. මිනිස්සු ලෙඩක් ගෙනල්ලා මම අවුරුදු 10ක් අසංග තමයි මම මෙතනට ගෙන ආවේ. මම වෙද මහත්තයෙක් කියලා එයා දන්නා. දහස් ගණන් ලෙඩ හොඳ කරලා තියෙනවා. හැබැයි එයා කොහොම හරි දැනගත්තා මම දක්ෂ වෙද මහත්තයෙක් කියලා. එයාටත් ආශිර්වාද වෙන. එහෙ තමයි මම අදත් බෙහෙත් දෙන්න අවුරුදු 10ක්. අනිවාර්යෙන්ම ඊටාම වටිනවා. ඒ වෙද මහත්මයා බුද්ධික වෙද මහත්මයාත් ඊටා ආදරයෙන් මතක් කරන ගමන් අපි හමු වෙමු.